ගුරුන් වහන්සේ ඔන්න මිනිහනම් අද වලේ දානවලු. වල දාපු දවසේ හරියටම රෑ 12ට කලින් වල හාරන්න ඕන. ඒක අනිවාර්යයි. ඇයි මේ තියෙන දේවල් මදිද? මොකෝ යනකොට අරන් යන්නද? මොකෝ සිරියලට උන්නේ? දැන් දවස් 3කට කලින් අපසටිද ගාවදී සර්පයා කෑවා. ඊයේ උදේ මැටුණ ගුරුන් වහන්සේ ඉස්පිතාලෙදිම. ගුරුන් වහන්සේ බලන්නකො මේ කෙල්ල කළු වෙලා තියෙන හැටි. කොච්චර සුදුකටද හිටියේ? මේකි කළු උනේ සර්පයා කෑවයින් පස්සේ. මොනාද ගුරුන් වහන්සේ ඔය? ඉක්මන් කරලා මේ ටික ලොරියට දාගනින්කෝ. ඇයි ගුරුන් වහන්සේ ලොරිය නතර කරන්න කිව්වේ? ඔය ලොරියට දාපු බඩු වල ඇති පොල් ගෙඩිය අන්න ඒක ඉක්මන් කරලා ගන්නකො. තව ඕකේ සුදු පාට නූල් බෝලෙකුත් ඇති. ඒකත් ගන්න. හරි දැන් යමු. ඇයි ගුරුන් වහන්සේ එහෙම කරේ? මොකක් හරි අත්තරක් දැක්කම උනොත් බලයක් තනිය එන්නේ නැහැ ওই සීමාවෙන් එහාට. ඉක්මන් කරලා ඔය ලොරියට දාගත්ත බඩු ටිකත් අරන් මගේ පස්සෙන් ආවනම්. ඔබ සිරිදෝරිසෝ. ඔගේ නැගේ ගිරි කඩු පිපෙන ඔබ මේක දැක්කම ඔබෙත් එම තමයි. සිරිදෝරිසෝ ගුරුන් වහන්සේ බස්නාහිර පැත්තට පිටිපස්ස හරවලා මේ වල හරපන්කෝ. ගුරුන් වහන්සේ පෙට්ටිය මත වුණා. දැන් ඕක නතර කරාම. ඔබත් සිරිදෝරිසෝ උඹට දැනෙන්නේ නැත්නම් මෙතන වෙන කවුරු හරි ඉන්නෝගේ කියලා. මොකද නිකන් දැනෙන්නේ ඔය කුණ පාලේ. මොකද ඒ සද්දේ ගුරුන් වහන්සේ? මොනවා වුණත් දුවන්න එපා. වයි වෙන්න නැතුව ඉඳහල්ලා. සිරිදෝරිසෝ ගුරුන් වහන්සේ ඉක්මනට ඔය පෙට්ටියේ පියනක් කරහන්කෝ. ඒකොල්ල මේ ටික ඕක ඇතුලට දාලා ඉක්මනින් ඕක වහපන්. ගුරුන් වහන්සේ පෙට්ටිය ඇතුලේ මොකද්ද සූරන සද්දයක් එනවනේ. ඉක්මන් කළා වරින් ගුඩට. මොකෙද ඉන්නේ? පාන්දර 2-3 වෙනකොට ආත්මය මේ නූලේ 3 වෙනි ගැටේට එනවා. කන්‍යා ආත්මයක් කියන්නේ ගොඩක් බලකපි සිරිදෝරිසෝ. ගුරුන් වහන්සේ ඔම්ම කියවම වෙන ආත්මෙ ඉන්නේ නැද්ද? එහෙම ඉන්න තරම් බලපීඨ නම් මිනිස්සෝ මේ වෙලාවට නෑ. එහෙම ආවොත් ඉතින් කඩවර යක්ෂයා තමයි එන්න ඕන. මොකද කඩවර හෝරාවට ජීවන් කරපු නූල් පොටක් තමයි මේ මගේ අතේ තියෙන්නේ. දැන් උඹලා කියන්නේ නිවාඩු දවස් ටිකේ මුංගේ පැත්තේ යමු කියලාද? නිකන් ඉන්න එකේ ආතලකේ රවුමක් දාලා එමු බං. උඹලට පිස්සුද බං? මතකන එක සැරයක් ගිහින් පයින් හැතම්ම ගාන බඩ ගෑවා. අයියෝ බං ඇවිද්ද පය 1000 වටේ කියනවනේ. ඔන්න ඔය යමන්. ඇවිද්ද පය 1000ක් වටිනවා නම් මට 1000ක් දියන්. එතකොට එන්නම්. මේ උඹ එනවනම් වරෙන් නැත්තම් නිකන් ඉඳපන්. දැන් උඹලා දෙන්න සිරාවටම යනවද? යන නිසානේ උඹගෙන් යමු දැව්වේ. මං එන්නම්. හැබැයි අතනින් එහාට වීල් එක්කවත් යමන් හරි. හරි ඉස්සෙල්ලා යමුකෝ. කෝයකෝ අම්මගේ පර්ස් එක. මෙතනනේ අම්මා හැමදාම හංගන්නේ. අද වෙන කොහෙවත් තියලවත්ද? මේ තියෙන්නේ බඩු 5000ක් විතර ගන්නවා. අම්මා දන්න වෙයි මම ගත්තේ කියලා. කොහෙද දැන් ඔය යන්න ලෑස්ති? සුපුල්ලාගේ ගමේ. කොහෙ ගියත් කමන්නේ මගේ නම් සත පහක් ඉල්ලන්න එපා. දෙන්නේ උඹට 1 රුපියලක්වත්. පෙරේද මගේ පර්ස් එකෙන් රුපියල් 500ක් මුස්සලා. මට ඕනේ අම්මගේ සල්ලි. මං ඉතුරු කරගත්ත සල්ලි වගේක් මං ගාව තියෙනවා. මං ඒකෙන් යනවා. කොහෙද බං ඉන්නේ? මං දැන් පැය භාගයක් තිස්සේම පාරේ. පොඩක් ඉඳපන් මේ එනවා. මොකෝ බං අර පොලිසියෙන් ඇවිල්ලා ඉන්නේ. ඊයක කවුරු හරි අමරදශගේ කෙල්ලගේ මිනිවල හරලානේ. මං හිතන්නේ ගුරුකමකට.
ඒකනේ ඔය පොලිසියෙන් ඇවිල්ලා තියෙන්නේ. ඌව කරන උන්ට නම් ජන අත ගන්න ඕන. වැරුණ එකෙකුට ශනසීමේ ඉන්න නෑනේ. මොකෝ බම් මේ කලබලෙන් වගේ? පාර වැඩි ගුරුන්වාසේ වෙලා තියෙන්නේ. ඇයි මොකද? ගමට පොලිසියෙන් ඇවිල්ලා. පොලිසියෙන්? ඒ මොකටද? අර මිනි වලහාරපු එක කවුරු හරි කියලා මං හිතන්නේ. ඉතින් උඹ බය වෙලා ඉන්නේ? ඒක කරේ අපිනේ. අපිව අහුවේවත්ද? උන් දන්නේ නෑනේ බෝල ඒක කරේ අපි කියලා. උඹ බය නොවී ඉඳහන්. ඒ වුණාට මගේ හිතට මොකද්ද වගේ ගුරුන්වහන්සේ? මොකද ඒ යොතෙන්ට වෙලා කල්පනා කර ඉන්නේ. කවදාවත්ම මං කරපු වැඩක් දැස්සිලා නෑ. ඇයි කරන්න ගිය වැඩේ වැරදුනාවද්ද? මං ඔහෙට කලිනුත් කිව්වා. දැන් ඉතින් මොන විජ්ජුම්බරයක් වෙයිද කවුද? ඔහේ කෑ ගහන්න නැතුව ඉන්නවකෝ. මං ඒක බලා ගන්නම්. අම්මෝ ඇතියන්තන් ආවා. බස්සල එන්න ගියාම තමයි එපා වෙන්නේ නේ. මේ ඉක්මනට වීල් එක්කට කතා කරපංකෝ. ඔන්න වීල්ද බං ඔන්න ඔහෙ පයින් යමන්. ඔව් බං ඕකුන් අස්ප ගණන්නේ ගන්නේ. උඹලා කියන්නේ මේ ටික පයින් යමන් කියලාද? ඔව් බං ඒක තමයි දැන් එකපාරක් කිව්වේ. උඹලට ඕන්නම් ඵලයන් මන්නම් එන්න. මට බෑ පයින් යන්න. එහෙනම් ඔබ මෙතනටම වෙලා ඉඳපන්. බලු වැඩ කරන්න එපා යකෝ. ඔහොම ඉඳපන්. මේ මොකද? ටික දොහක් යනකම් පිළිහුරු જાතියෙම හදනව නෙවෙයි යන්න. අගුරුන් වහන්සේ. අද අපේ ගෙදරට සර්පෙක් ආවනේ ගුරුන් වහන්සේ. සර්පෙක්? ඔව් ගුරුන් වහන්සේ. කීයට විතරද? මට මතක විදියට නම් 2යි කාලට වගේ. ගේ මගේ කාමරයේ ඇඳ ඇතුලේ ඇති මතුරුපු වැලි වගේක්. ගෙදර ගිහින් ගේ වටේට මේක ලියහන්කෝ. එතකොට හරි. මොකද බං කරන්නේ? ඉක්මනට වරෙන්කෝ. පොඩ්ඩක් ඉඳපන් බං. මගේ මේ බෑග් එකේ පටිය කැඩුනා. මේක වෙක්කන් ආවට වඩා හොඳයි තියලා වුණා. ෂිට් නූල් කෑල්ලක්වත් තිබ්බනම් මේක ගැට ගහ ගන්න තිබ්බා. අර තියෙන්නේ නූලක්. කවුද යකෝ මෙතනට පොල් ගෙඩියක් බිඳලා දාලා ගිහින් තියෙන්නේ? ඉක්මනට වරෙන්කෝ බං. ඉඳපන් ඉවරයි. අම්බෝ ඇතියන්තන් ආවා. දැන් නම් මගේ කකුල් දෙකක් නෑ වගේ. ආච්චි අම්මේ. ගෙදර කවුරුත් නෑවද්ද? ගෙදර කවුරුත් නැත්තම් දොර ඇරලා තියනවද ගොනු? නේ මේ මගේ හිච්චි කොළුවනේ. මොකද පුතේ කියන්නේවත් නැතුව ආවේ. එන්න හිතුන ගමන් ආවා. ඇයි අම්මලා ආවේ නැත්තේ? අම්මලාට එන්න විදියක් නැහැ කිව්වා ආච්චි අම්මේ වැඩ නිසා. යාළුවෝ ටිකකුත් එක්කන් අවිල්ලා තියෙන්නේ. ඉස්කෝලේ නිවාඩුනේ ආච්චි අම්මේ. ඇවිල්ලා මාන්සිට ඇතිනේ. යමුකෝ ගේ ඇතුළට. සිරිදෝරිසෝ ගුරුන් වහන්සේ අපි ආයෙ යන්න ඕනි සොහන ගාවට. මොකක් ආයෙ යන්න ඕනි? ඒ මොකටද ගුරුන් වහන්සේ? උට මතකද සොහන ළඟ පාර ගාව මම පොල් ගෙඩියක් ගහලා මතුරුලා නූල් කෑල්ලක් දැම්මා. ඉතින් අන්න ඒක අරන් එන්න ඕනි. ගුරුන් වහන්සේට පිස්සුද මන්ද ආයෙ යන්න. මොනවද බං දුඩවන්නේ? නෑ මේ කීයටද යන්නේ ගුරුන් වහන්සේ? කලුවර වැටෙන්න කලින් ගිහින් අරන් එන්න ඕනි සිරිදෝරිසෝ. ඔව් ආච්චි අම්මේ සීයා එළියට යනවා කියලා ගියා දරුවෝ කොහේ ගියාද කවුද? දන්නවනේ ඉතින් සීයා එළියට බැසම එන්නේ රෑ වෙලානේ. මේ මම වටපිට පොඩ්ඩක් විපරම් කරලා බලන්න. ඔබ ගිහිල්ලා ඉක්මනට ඒක අරන් වරින්කෝ. අනේ ගුරුන් වහන්සේම ගිහින් ගන්නකෝ මට බයයි වගේ. මේ විකාර කියවන්න නැතුව ගිහින් ගන්න. කොහොම මෙතන ඉතින් උලක් නැහැනේ. මොකද්ද මං කරන්නේ? ඉක්මන් කරන්. මෙතන නූලක් නැහැ ගුරුන් වහන්සේ. ඌට වැඩක් කියනවට වැඩිය හොඳයි මම්ම කරන එක. මොනවා නූල නැහැ නේන්න. ඒකනේ මං ගුරුන් වහන්සේට කිව්වේ. ඔන්න හත්තිලව්වේ. ඒ ගුරුන් වහන්සේ මේ ඉක්මනට යමක සෝනට. ඔබට සිරි ගුරුන් වහන්සේ සෝනේ පොලිසියෙන් ඉන්නවනේ. ඒකනේ සිරිදෝරිසෝ. මොකද ගුරුන් වහන්සේ අපි කරන්නේ? දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. අපි ඉක්මනට මෙතනින් යමු. මොකද සිරිදෝරිසෝ උඹ නිකන් බය වෙලා වගේ? ගුරුන් වහන්සේට පේන්නේ නැද්ද? මොකද බං? බලන්නකෝ කවුදත් මේ හිටන් ඉන්නවා. උතනද? ඉන්නේ අතන අම්මගාව. මොක පිස්සුද බං? එතන කවුරුත් නැහැ. ඒ මොකද ඉන්නේ අර ගාගාව. කවුද ගුරුන් වහන්සේ? නෑ මේ මොකුත් නැහැ. මේ එහෙනම් මං යනවා. ඊට උදේම අපේ ගෙවල් පැත්තේ ඇවිල්ලා යන්න වරෙන්කෝ. ඒයි ගුරුන් වහන්සේ අවස ගිය වැඩෙත් හරි ගියේ නෑනේ. ඒක නිසා ඊට උදින්වත් සෝනට ගිහින් එන්න යමු. හරි ගුරුන් වහන්සේ. එහෙනම් මතක් කරලා පාන්දරින්ම වරෙන්කෝ. ගුණපාලයෝ
ගුණපාලයෝ සිරිදෝරිසා නේද කතා කරන්නේ? ගුණපාලයෝ මොකද යකෝ මේ මාරේ? කොහෙද ඔය ආය යන්නේ? කොහෙවත් නෑ. මේ දැන් එහෙම කොහෙවත් යන්නේ නැහැ හොඳේ. සිරිදෝරිස් ඇවිල්ලාද කොහෙද? ඇයි කියලා බලන්න එළියට යන්නේ. සිරිදෝරිස් ඔව්. කොයි වෙලේද මේ මිනිස්සයා ආවේ? ඇයි ඔහෙට ඇහුන්නේ නැද්ද දැන් කතා කරනවා? මේ මිනිස්සයාට පිස්සුවත් හැදීගෙන එනවවත්ද? සිරිදෝරිසෝ දැන් මේක කතා කරන්නේ. සිරිදෝරිසෝ මේ තප්පරේට කොහෙද යකෝ මූගී? කොහෙවත් ගියේ නැහැ ගුණපාලයෝ. මම මේ පිටිපස්සේ. කොයි වෙලේද ළමයිනේ ඔයාලා ආවේ? අපි එද්දි 3ට විතර ඇති සීයේ. ඉක්මනට යනවද? නෑ සීයේ. ඉස්කෝලේ නිවාඩු නිසා ටික දවසක් ඉඳලා යන්න තමයි ආවේ. ඔහෙට විකාරද? මේ ළමයි ආවා විතරයි. ඉක්මනට යනවා දහන්නේ. නෑ මම මේ නිකන් ඇහුවේ. කොහෙද සීයේ ගිහින් හිටියේ? මම මේ පොඩි වැඩකට එළියට ගියා ළමයෝ. කට්ටියම ඇවිල්ලා කාලා හිටියනම්. උඹලගේ සීයා වැඩිය කැමති නෑ වගේ නේ බං අපි මෙහි ආවට. සිරාවටම ඒක නම් මටත් හිතුණා. පිස්සුද බං සීයා එහෙම නෑ. නැත්තම් එහෙම ඇහුවේ. ඒකට නම් මටත් ටිකක් අවුල් ගියා තමයි. හැබැයි සීයා කවදාවත් මේ එහෙම අහන්නේ. ඇයි දන්නේ එහෙම ඇහුවේ? මේ අපි එනම් හෙට දවස විතරක් ඉඳලා අනිද්දා ගෙදර යමු. පිස්සුද බං උඹලට කොහේ යන්නද? සීයාට වැරදිලාවත් කියවෙන්නේ නැති. මේ දැන් නිදාගමු බං. බස් එකේ ඇවිල්ලාම කැරකිල්ලාව වගේ තාමත්. ඇඳේ නම් ඔක්කොට මිඩ මදි වෙයිනේ. දෙන්නෙක්ට බිම නිදා ගන්න වෙනවා. අනේ මේ මට නම් බෑ බිම නිදාගන්න. උඹලා නිදාගනින්න. හරි. එහෙනම් අපි දෙන්න බිම නිදා ගන්නම්කෝ. උඹලා දෙන්න ඇඳේ ඉඳපල්ලකෝ. අන්න යාළුවෝ. අනේ නිකන් ඉඳපන්. ගුරුන්වහන්සේ ඒයි මෙන්න සිරිදෝරිස් කතා කරනවා. මොකෝ සිරිදෝරිසෝ මේ උදේ පාන්දරම? අනික උඹ නිකන් බය වෙලා වගේනේ බං. මොකෝ? මාර වැඩි ගුරුන්වහන්සේ වෙලා තියෙන්නේ. ඇයි මොකෝ? මේ ගුණපාලයා. මොකද බං කිකර ගන්න නැතුව හරියට කියපන්කෝ. ගුණපාලයා මැරිලා. මොකක් මැරිලා? ඔව් ගුරුන්වහන්සේ. කොයි වෙලාවේද? වෙලාවක් නම් මන් දන්නේ නැහැ ගුරුන්වහන්සේ. ඉක්මනට යමුකෝ. අනේ වතන්ඩකෝ ගුරුනාථේ මගේ මනුස්සයාට වෙච්ච දේ. මොකක්ද උනේ කිව්වනම්? මොනාද කියලා මන් දන්නේ නැහැ ගුරුනාථේ. අනේ මගේ මනුස්සයා. කීයට විතරද දැන් මේක උනේ? සිරිදෝරිස් කතා කරනවා කියලා එළියට ගියා. මත් නිදා ගන්න ගියා. උදේ බලද්දි මෙතන වැටිලා හිටියා ගුරුනාථේ. මොකද බං ඊරෑ උනේ? මන් දන්නේ නැහැ ගුරුනාථේ. මොකද ඊරෑ මෙහි ආවේ? මං ආවේ නැහැ ගුරුනාථේ. එහෙනම් මේ කියන්නේ ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ ගුරුනාථේ. මේ කෝබන් ජනකයා ඌව දැක්කද? ඕක ඔය එළිය පැත්තේවත් ඇති බං. නෑ බං ඒක පේන්නවත් නෑ. මොකෝ බං? උඹ අරුව දැක්කද? එවෙලේ නම් දැක්කා එළියට වෙලා ඉන්නවා. ආයෙ නම් දැක්කේ නෑ බං. කොහෙද උඹලා ඔය යන්න ලෑස්ති? ඇල පැත්තට යන්න කියලා බං. උඹලා යමන්කෝ මං තව පොඩ්ඩකින් එන්නම්. ඒ මොකෝ බං? ආච්චි අම්මා කඩේට ගිහින් එන්න කිව්වා බං. එහෙනම් උඹ ගිහින් වරෙන්කෝ අපි හිමීට යන්නම්. හරි බං. මෙන්න මේක මෙතන. උඹ නම් මාරෙකෙක් තමයි. අපි හැමතැනම උඹව හෙව්වා. එක්කෝ යන තැනක් කියලා ඵලයන්. ඇහෙන්නේ නෑ වගේ ඉන්න හැටි. අඩේ මොකද බං? මොකද අහන්නේ? අපි මෙච්චර වෙලා උඹට කතා කරා ඇහුනේ නැද්ද? ඇහෙන්න උඹලා කතා කරන්න එපයි. ආව වෙලේ ඉඳලා පුක් ගාගෙන හිටියා මිසක්. ආව වෙලේ ඉඳන්? ඔව්. යකෝ අපි දැන් ආවේ. උඹට මොංගල්ද බං? මට නෙවෙයි තොපිට තමයි මොංගල්. හරි යමන්කෝ අර ගොයම් මේව කරන පැත්තට. ඒක තමයි මං තොපි දෙන්නට එවෙලේ ඉඳන් කියන්නේ යමන් කියලා. මේකගේ මොලේ නරක් වෙලාද බං? අනේ මන්ද බං යමන්. ඇයි මාමේ ගොයම් මේ විදියට ගොඩ ගහලා තියෙන්නේ? මෙහෙම දාලා තමයි දරුවෝ ගොයන් ගස් වලින් වී ටික වෙන් කරගන්නේ. මෙහෙම දාලා කොහොමද මාමේ එහෙම කරන්නේ? ඔයාලා බලාගෙන ඉන්නකෝ. අප්පුහාමි හරක් බාන අරන් එන්නද? අරන් වරෙන්. හොයි පුතා හොයි. අඩේ මොකද්ද බං මේ කරන්නේ? ඒක තමයි බං මාත් මේ බලාගෙන ඉන්නේ. මං හිතන්නේ ඒ ගෝයන් ගොඩ පාගද්දි තමයි වීයට බිමට වැටෙනවා ඇත්තේ. ඒකත් පට්ටා අතල්නේ. උඹලා මෙතනට ආවද? ඇයි බං එන්න වෙලා ගියේ? මල ගෙදරක් වෙලා බං. මල ගෙදරක්?
ඒ කවුද බං? අපේ සීයා එක්ක ඉන්න මාම කෙනෙක් බං. මොනවා වෙලාද මැරිලා තියෙන්නේ? ඒක හිතාගන්න බැරිලු බං. අඩේ මේ උක්කුම්. මොකද? මටත් ආසයි බං අර විදියට හරකට හොයි හොයි ගගා වටේ යන්න. ඉතින් ඵලයන් ගිහින් ඉල්ලගනින්. මේ උඹ ඉල්ලලා දියන්කෝ බං. ගිහින් ඉල්ලගනින් බං. ඒ මාම දෙයි. අඩේ මොකද්ද බං ඉල්ලලා දියන්කෝ. මේ අර මාමට කියලා මේකට අර හරක පොඩ්ඩක් ඉල්ලලා දියන්කෝ. පුදුම වදයක් තියෙන්නේ මේකගෙන්න. මාමේ මාමේ මොකද අපේ මේ යාළුවත් ආසයිලු කොලේ මඩවන්න. ඉන්න කියන්නේ ඉතින් අන්න ඵලයන් කොළ මඩවන්න නෙවෙයිනේ අර විදියට වටේ යන්නනේ අහන්න කිව්වේ. ඒකට කියන්නේ කොළ මඩවනවා කියලා තමයි බං. හරි හරි ඵලයන් ඉක්මනට. ආමාමේ මාමා කිව්වා වගේ හොයි හොයි ගෑවමද මූ යන්නේ. ඔව් ළමයෝ කෝට්ටෙන් එකක් පිටට ගහලා හොයි හොයි කියන්නකෝ එතකොට යනවා මං එහෙනම් බුලත් විටක්කීම කාලා ඉන්නම්කෝ ඔය ළමයා කොලේ මඩවන්නකෝ ආමාමේ මම මඩවන්නම්කෝ නියමටම. මාතියා කොලේ මඩවයිද බං? ඕක මඩවයිද නැත්තම් හරකගෙන් පයින් පාරක් අයිද දන්නේ. ඕකුම් පයින්ුත් ගහනවද බං? ඔව් බං. හොයි 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 හරක හොයි. ඔතන බලාගෙන ඉන්න නැතුව ඉක්මනට මඩවපන්. මේක යන්නේ නෑනේ බං. හොයි 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 ඒ ගොඩෝ ඵලයන්කෝ. මාමේ මේක යන්නේ නෑනේ. යන්නේ නැත්තම් ඔය සතාගේ පස්සට හිමීට කෝට්ටෙන් එකක් අයින්නකෝ එතකොට හරි ඈ පස්සට ඉන්න. ඔව් හැබැයි හිමීට උඹ හොයි කිව්වම ගියේ නෑනේ. ඉදපන්කෝ දැන් ඵලයන්කෝ. බට සිරි හරක කුලප්පු වුණා යකෝ. පොහාමි උන්න හරකෙක් එනවෝ අයින් වෙන්නෝ බුදුම්මෝ අප්පට සිරි වෙනවා හරකගෙන් නැත්ත නේද අර මාමට. මොකද යකෝ තෝ ඒ කරේ? ඇයි බං මාමනේ කිව්වේ හරක යන්නේ නැත්තම් පස්සට ඉන්න කියලා. ඉතින් මං එන්නම්. අනේ මාමට ගොඩක් අමාරුයිද කොහෙද බං? ඒක තමයි බං. මං හිතුවා හරි සිරිදෝරිසෝ මොකද්ද ගුරුන් වහන්සේ ගුණපාල නිකන් නෙවෙයි මැරිලා තියෙන්නේ ඒ කිව්වේ ගුරුන් වහන්සේ ගුණපාල මැරිලා තියෙන්නේ අර යකින්න ගහලා එතකොට ඒ යකින්න අපිටත් ගහයිද ගුරුන් වහන්සේ ඒවා කියන්නත් බෑ මොකද එදා මගේ අතින් පොඩි දෙයක් වැරදුනා අනේ ගුරුන් වහන්සේ අපි දැන් මොකද කරන්නේ ඒක තමයි බම් මාත් මේ කල්පනා කරේ මඩයි නිදානයක් ගන්න කියලා හිතුවා කවුද බං කාමරයස් කරේ? උඹද? නෑ බං මන් නෙවෙයි. කඩේ ගිහින් එනකොට ආච්චි අම්මා තමයි යස් කර හිටියේ. මම පටිය ගැට ගහලා තිබ්බ නූල් කෑල්ලත් වැටිලා. ආච්චි අම්මා ඒකත් අතු ගාගෙන ගිහින්ද කොහෙද? පව් බං අර මාමා. මට කරන්න දෙයක් නෑ පුතෝ. එයානේ කිව්වේ පස්සට ආින්න කියලා. පොරට ඇන්න විදියට මොනවා වෙලාද දන්නේ. මොකද්ද අප්පා ඒන ගඳ? මොනවා මම මේ උයපු මාළුවෙක් නේද මේ ගඳ එන්නේ? මොනවා නරක් වෙලා? යකෝද මම මේ දැන් උයලා ඉවර වුණේ. මොකද මේ තනියෙන් කියවන්නේ මේ මොකක් හරි ලොකු දෙයක් වෙලා නේද? ඇයි මම මේ දැන් වෙලා ඉවර වුණා විතරයි. මාළුව නරක් වෙලා. නරක් වෙලා ඔව්. එහෙනම් ඔය සවුත් උන මාරු යන්නේ නැති ඇයි මට ගඳ සුවඳ දැනෙන්නේ නෑ කියලා හිතුවද? ඒක්මනට ඔය දෙයට මොකක් හරි කරන්න. නැත්තම් මේ ගෙදරින්නත් බැරි වෙයි. හරි මං ඒක බලා ගන්න අර ළමයක් නැතුනේ ඔය වැඩේ නිසාවද්ද කවුද? නෑ ඒක මේකට සම්බන්ධ නෑ මං ආයේ කියන්නේ ඉක්මනට මේකට මොකක් හරි කරන්න. මොකද අර පොඩි දරුවෝ ටිකත් මෙහෙ ඉන්නේ දැන්. මොකද ළමයිනේ ඔයාලා මේ හවස් දමේ එළියට වෙලා කරන්නේ? මොකුත් නෑ ආච්චි අම්මේ. නිකන් ආවේ. වැඩි වෙලා එළියෙන් නැතුව ගෙටෙන්න ඕනේ තේරුණාද? ආච්චි අම්මේ. අඩේ උක්කුම්. මොකද බං? අර බලපන් අතන කවුරු හරි ඉන්නවා වගේනේ. කෝ බං? ඔය උතන ගහ ළඟ බලපන්කෝ. අඩේ ඕනේ කවුද බං ඒ හිටගෙන ඉන්නේ? කවුරු හරි සීයාව හම්බ වෙන්න ඇවිල්ලාද දන්නේ. සීයේ මොකද ළමයෝ සීයාව හම්බ වෙන්න කවුද ඇවිල්ලා? කවුද අරයි කෝ දැන් මෙතන හිටපු කෙනා නෑනේ. ළමයිනි දැන් උතන ඔය ගාගාව හිටිය සීයේ. ඔව් සීයේ මාත් දැක්කා. ඔය ළමයි දැන් ගිට ගියා නම් හොඳයි එළියේ ඉන්න එපා. ඇයි බං සීයා අපිට ඉන්න එපා කිව්වේ? එළියේ මගුලක් නෙවෙයි බං. කවුද එතකොට අතන හිටගෙන හිටියේ? ඒකනේ බං එකපාරටම අතුරුදහන් වුණා වගේ වුණානේ. මේ සීයා දැන් කිව්වනේ අපිට ගෙට යන්න කියලා. අපි යමු. ගුරුන් වහන්සේ
ගුරුන් වහන්සේ මොකද බම් මේ බෙරියන් දෙන්නේ? කොනෙන්ද ගුරුන් වහන්සේ? අන්න අර දේවාලේ පැත්තේ බලහන් මං හිතන්නේ දේවාලේද කොහෙද? අනේ ගුරුන් වහන්සේ මොකෝ බං? අනේ ගුරුන් වහන්සේ අපේ ගෙදර එක දේවල් වෙනවා ගුරුන් වහන්සේ. එක දේවල්? ඔව් ගුරුන් වහන්සේ. මොනවාද දැන් වෙන්නේ? එක සද්ද එනවා ගුරුන් වහන්සේ. තපයි බේටම දොරවලු තැරෙනවා වැහෙනවා. මොකක්? ඔව් ගුරුන් වහන්සේ. මේ දවස්වල හුලංගෙම වැඩිනේ. හුලඟට වෙන්නේ නැති. හුලඟට පුළුවන් ද ගුරුන් වහන්සේ ලොක් කරපු දොරවල් අරින්න? අදද දැන් ඕක උනේ? මං කලින් ගුරුන් වහන්සේට කිව්වේ සර්පයෙකුත් ආව කියලා. අන්න එදා ඉඳන්. ඔන්න ඔහෙන් ඉඳ ගනින්කෝ. මාත් මේ පොඩි දෙයක් බල තමයි හිටියේ. මොකද ගුරුන් වහන්සේ නිකන් බය වුණා වගේ උනේ. ඔබට මේක කියලාත් බෑ නොකියත් බෑ. ඇයි ගුරුන් වහන්සේ? කියන්න කලින් මං ඔබට එක දෙයක් කියන්නම්. මොන දේ වුණත් ඔබ මගේ වචනෙට පිටින් එහෙම යනව නෙවෙයි තේරුණාද? හරි ගුරුන් වහන්සේ ඉස්සෙල්ලා කියන්නකෝ මොකද්ද කියලා. උඹලගේ ගෙදරයි අපේ ගෙදරයි යවට අර යක්ෂාත්මය සැරිසරනවා. ඈ මොනවා? ඔව් බං ඒක නිසා තමයි ඔය එක දේවල් වෙන්නේ. එක සද්ද ඇහෙන්නේ, දොරවල් එහෙම ඇරෙන්නේ. ඒක නිසා තමයි. අනේ ගුරුන් වහන්සේ ඉක්මනට මේකට මොකක් හරි කරන්නකෝ. ඉඳහන්කෝ බලමුකෝ. ආබං ආච්චම පාන් කන්න මාළු පොද්දක් ඇදුවා නේද? පොඩ්ඩක් බලපන් උතන අනිත් ඒ වගේ. නෑ බං මෙතන නෑ. ආච්චි අම්මේ ඔයා මාළු වගේක් උයලා තිබ්බ නේද? මං ඒක අයින් කරලා පුතේ සවුත් වෙලා. සවුත්තු වෙලා? ඔව් පුතේ ඒ මාළු නරක් වෙන්න ඇවිල්ලා තිබිලා තියෙන්නේ. ඈ එතකොට ඒව නරක් වෙලාද තිබිලා තියෙන්නේ? ඇයි මේවා කෑවද? හොඳ වැඩේ තොට. බාටියෝ මේ ගිහින් අර උටත් කන්න එන්න කියනකො. ඔයා කෑවනේ. ඒ අන්නරුම් කන්න කතා කරනවා. ගිහින් කාලා වරින්. මම නම් කලින්ම කෑවා. මොකද බං බොය උතනට වෙලා උඩ බලාගෙන ඉන්නේ? ඒ බුදු අම්මා මොකද බං? මොකෝ බං උඹ නිකන් හොල්මනක් දැකලා වගේනේ. වගේ නෙවෙයි බං හොල්මනක් තමයි. මොකද ළමයෝ මම මේ කෑ ගහපු සද්ද ඇහිලා ආවේ. බොම්මකට ඉන්නේ නැතුව මොකද උනේ කියපන්කෝ. අන්නරුට මොකද වෙලා බං? මං හිතන්නේ මොකෙක් ගර වෙයිලද කොහෙද? මොකෙක් හරි වෙයිලා? හරි යමන්කෝ පොඩ්ඩක් බලන්න. මොකද බං උඹලා නිකන් බය වෙලා වගේ? යමන් කන්න මට බඩගිනි. ඔබ දැන් කිව්ව නේද මූට මොකද්ද වෙලා කියලා? ඔව් බං ඒ වෙලේ ඇස් දෙකම සුදු පාට වෙලා මොකද්ද වෙලා තිබ්බේ බං? ඇයි බං? මාටියා කිව්වේ උඹට හොල්මනක් වෙයිලා කියලා? මට? නැත්තම් මටයි උඹට තමයි. උඹට හොල්මන්ද බං? පිස්සු කෙලින් නැතුව යමන් මට බඩගිනි. මේකට පිස්සුද කොහෙද? මාත් බය වුණා. මොකද්ද ළමයෝ වෙලා තියෙන්නේ? මොකුත් නෑ ආච්චි අම්මි නිකන් කෑ ගහලා තින්නේ. මේ උඹගේ ඇඟට අමාරු නම් වරෙන් ඇඳට ඇවිල්ලා නිදාගනි. අම්මෝ මේ උඹ ඇඳට එනවා නම් මගිනවා බිමට. මොකද බං උඹට වෙලා තියෙන්නේ? උඹ දැක්කේ නෑනේ වල මුට වෙලා තිබ්බදේ. දැක්කනම් උඹ උඹ කියන්නේ නෑ. අවුලක් නෑ බං උඹලා නිදාගනි. පැන්ඩෝල් දෙකක් බිව්වනේ උදේ වෙද්දි හරියයි. කොවපම් එළියට ගියාවද? අම්මා මගේ බඩ අර මාළු කාපු නිසා වද්ද කවුද? මාත් එළියට ගිහින් ආව නම් හරි. සුපුනයෝ සුපුනයෝ මොකද බං? මේ ඉක්මනට නැගිටපන්කෝ. ඇයි බං මොකෝ? මේ උක්කුක්ම පේන්න නෑනේ. ඒ කවේ එළියටවත් යන්නේ නැති බං. එළිය නෑ බං මාත් මේ දැන් ගිහින් ආවේ. එහෙනම් වතුර එකක්වත් බොන්න යන්නේ නැති. පිස්සුද බං වතුර බොනවද විනාඩි 10ක් විතර. මොකද බං උඹලා දෙන්නම් මේ මහරෑ කෑ ගහන්නේ? මෝ කියන්නේ උකුන් නෑ කියලා. ඇයි කොහෙද ගිහින් තියෙන්නේ? ඒක තමයි බං මේ බැලුවේ. ඒක පේන්න නෑ බං. උඹ ලැට් එකේ බැලුවද? ඔව් බං මාත් මේ දැන් ලැට් එකට තමයි ගිහින් ආවේ. හරි යමන්කෝ පොඩ්ඩක් බලන්න. ඔක්කොම් අනේ මේක කොහෙවත් නෑනේ බං. ඒක තමයි මම උඹලට කිව්වේ. කොහෙද බං මේක යන්නේ නැත්තේ? කවුද බං දන්නේ? ළමයිනේ සීයේ මොකද ඔයාලා මේ මහරෑ එළියට වෙලා කරන්නේ? උකුන් නෑ සීයේ. නෑ කියන්නේ? එයා ගෙදර කොහෙවත් පේන්නේ නෑ සීයේ.
මොනවා? ඔව් සීයේ අපි දැන් හැමතැනම බැලුවා. ඒ වෙන්නේ නැහැ. පුතේ ඔයාට පුළුවන් ද මගෙත් එක්ක පොඩි ගමනක් යන්න ඉන්න? පුළුවන් සීයේ. එහෙනම් ওই ළමයි දෙන්නා පිට වෙලා ඉන්නකෝ. අපි දෙන්නා ඉක්මනට එන්න. සීයේ. තව දෙයක් කවුරුත් අපි එනකන් එළියට එහෙම බහින්න එපා තේරුණාද? ඔව් සීයේ. බං ඇයි බං සීයා අපි දෙන්නට එළියට වච්චන්න එපා කිව්වේ? අනේ මන්ද බං. මේ වරකත් කොහෙ ගියද කවුද? සීයේ අපි මේ යන්නේ සෝන පැත්තටනේ. ඔව් ළමයෝ සෝනට තමයි අපි මේ යන්නේ. සෝනට? මොකටද සීයේ අපි මේ මාට සෝනට යන්නේ? මේ ඔයා මේවා ආච්චි අම්මට එහෙම කියන්න එපා තේරුණාද? සීයේ. ඉක්මනට යමුකෝ. මොනවා ඔක්කොම නේද මේ මිනිවල උඩ ඉන්නේ? වැඩි සද්ද කරන්න එපා. දරුවෝ මේක මොකටද යකෝ මේ මාරෑ සෝනට ආවේ? දරුවෝ ආඩියා දැන් හරි ඉක්මනට නැගිටින්න. මම මේ කොහෙද ඉන්නේ? උඹ මේ ඉන්නේ සෝනේ බං. මොකක් සෝනේ? ඔව් බං. හරි අපි ඉක්මනට ගෙදර යමුකෝ දැන්. කොහෙද බං ඔබ ගියේ? සීයයි මා යද්දී මේක සෝනේ මිනි වලක් උඩ නිදි කියපන්කෝ. මිනි වලක් උඩ? ඔව් බං. මොකද බං ඔක්කොම උඹට උනේ? මොනා වුණාද කියලා මන් දන්නෙත් නෑ බං. උඹ එතකොට එතනට යනවවත් දන්නේ නැද්ද? පිස්සුද බං උඹට? අහවල් දෙයකට මම මේ මාරෑ සෝනකට යන්නේ. බං උඹ කලිනුත් දෙන්නෙන් ඇවිදලා තියෙනවද? නෑ බං මට කවදාවත්ම මෙහෙම දෙයක් වෙලා නෑ. සීයා මොකද කිව්වේ? සීයනම් මොකොත් කිව්වේ නෑ බං. හැබැයි සීයා එක දෙයක් කිව්වා. ඒ මොකද්ද? මේ දේවල් ආච්චි අම්මට එහෙම කියන්න එපා කියලා කිව්වා බං. එහෙනම් පුතෝ මෙතන අපි නොදන්න මොකක් හරි සීන් එකක් තියෙනවා හොඳේ. ඒක තමයි එහෙනම් සීයයි දා අපි ආපු දවසේ ඉක්මනට යනවද කියලා ඇහුවේ. උඹලා උඹ කියද්දි මට මේ ඉන්නත් මොකද්ද වගේ බං? එහෙම බය වෙන්නේ මොකටද බං? බය නොවි ඉඳහන්. පුරුන්වන්සේ මෙහි පණිවිඩයක් එවන මං නිනවනේ. මම මේ තකනියම ආවේ පොඩි දෙයක් කියන්න. ඒ මොකද්ද ගුරුන්වන්සේ? එන පොට නම් ටිකක් භයානකයි සිරිදෝරිසෝ. ඒ ගුරුන්වන්සේ ඊයේ රෑ අර යක්ෂණී අපේ ගෙදරට ඇවිල්ලා ඉන්න අර ළමෙක් සෝනට අරන් ගිහිල්ලා. මොනවා? ඒ කියන්නේ දැන් ඒ ළමයා නැද්ද? නෑ ළමයා නම් කොහොම හරි බේරගත්තා. ඒත් අපි ඉක්මනට මේකට මොකක් හරි කරේ නැත්නම් අපේ ජීවිතත් අනතුරේ. මට හත්තිලව්වයි. මම මේ තකනියම ආවේ අද රෑම සෝනට ගිහින් මේක ඉවරයක් කරමු කියලා කියන්න. අද? තව වැඩි දවසක් ගන්න හොඳ නෑ. මොකද ඔය යක්ෂණී මොනා කරයිද කවුද? මම උඹට බඩු ලෑස්තුවක් දෙන්නකෝ. උඹට පුළුවන් නේ ටවුමට ගිහින් මේ ටික අරන් එන්න. පුළුවන් ගුරුන්වන්සේ. එහෙනම් තව ටිකකින් අපේ ගෙවල් පැත්තේ ඇවිල්ලා යන වරෙන්කෝ. හරි ගුරුන්වන්සේ. මම මේ ගුරුන්වන්සේ කඩේ පැත්තේ ඉන්නකම්මයි හිටියේ. ඒ මොකද ඒ? ඇත්තද ගුරුන්වන්සේ අර සෝන ළඟ අර මැරුණ කෙල්ල හොල්මන් කරනවා කියන්නේ? කවුද කිව්වේ? කඩේට එන දෙන්නෙක් තුන් දෙනෙක්ම දැකලා ගුරුන්වන්සේ. එහෙම තමයි බොල. මැරුණම ඉතින් සතියක් දෙකක් යනකන් ඔය ආත්ම හැමිතැනම සැරිසරනවා. ඕ බඩු ටික ගෙනාවද? ඔව් ගුරුන්වන්සේ හොයාගන්න කියාපු ඔක්කොම බඩු ටික මම හොයාගත්තා. පොඩ්ඩක් එහාට යන්කෝ නැත්නම් අර ළමයිට ඇයි. ඕ දැන් බඩු ටික මම මෙහෙට ගෙනාවේ නැහැ ගුරුන්වන්සේ. සෝනට යන්නේ අපේ ගෙවල් ළඟින් නිසා යද්දි ගන්න කියලා ගෙදර තියලා ආවා. ඒක හොඳයි. කීයට විතරද ගුරුන්වන්සේ අපි දැන් සෝනට යන්නේ? අපි 6:00ට වගේ ගෙදරින් යමු. 7 විතර වෙද්දි මේක පටන් ගන්න තිබ්බොත් හොඳටම ඇති. මේ මොනා ගැනද දන්නේ නේ අර සීයා අර මාමා එක්ක කතා කරන්නේ. මාත් ඒක තමයි බම් බලාගෙන හිටියේ. තිරිදෝරිසෝ ගුරුන්වන්සේ ඔතන ওই තියෙන බිත්තර තුන මේ වල උඩින් තිබ්බන. අපට සිරි උක්කුම්. ඒ උක්කුම්. මොකද බං උනේ? එකපාරටම මගේ ඇඟට පණ නැති වෙලා ගියා බං. ඇඟට පණ නැතුව ගියා? ඔව් බං. ඒ මොකද බං ඒ? මගේ කකුල් දෙකට පණ නැහැ වගේනේ බං. මට නැගිටින්න බෑ. මෙන්න මුට සිහිය නැතුණාද කොහෙද? උක්කුම්. උක්කුම්.
අඩේ සුපුනයෝ ඉක්මනට ගිහින් වතුර එකක් අරන් වරින්කෝ. උකුම් උකුම් අඩේ නැගිටපන්කෝ. අඩේ උකුම් මොකද අඩේ උකුම් මොකක්ද බං උඹට වෙලා තියෙන්නේ? උඹට මොකක් හරි ලෙඩක් වත්ද? ඔක්කොම මොකක්ද බං උඹට වෙලා තියෙන්නේ? වෙලා තියෙන දේ උඹලට දැන් බලා ගන්න පුළුවන් වෙයි. අඩේ මේකට මොකෙක් හරි වෙයිලද කොහෙද බං? උඹලට මම බදම්මා මල මගුලයි කරන්ට් එකක් ගියා නේද? මේ ඉක්මනට ඔය දොර වහපන් නැත්නම් ඕක එළියට එයි. මොකක්ද බං මේකට වෙලා තියෙන්නේ? කවුද බං දන්නේ? තියත් ගෙදර නෑ. අපි දැන් මොකද කරන්නේ? වෙන මොනවා කරන්නද? ඔහොම දොර වහලම තමයි තියන්න වෙන්නේ. ඔව් බං නැත්නම් ඕක එළියට આવොත් එහෙම අපි ටික ඉවරයි. උඹලට සුවරද බං මේකට යකෙක් වෙයිලා කියලා? ආය මොන බලන්නද බං දැක්කනේ උගේ කටහඬ. ඔව් බං දැන් නම් මටත් හිතෙනවා මේකට මොකෙක් හරි වෙයිලා ඇති කියලා. හිතන්න දෙයක් නෑ යකෝ. වෙයිලා තමයි ඉන්නේ. මේක කොහොමද එළියට ආවේ? උඹලට එහෙම ලීසියෙන් මාව හිර කරන්න බෑ බලෝ. ආච්චියේ මොනවා අපේ ළමයි නේද කෑ ගන්නවා වුනේ. දොර වහන්න එපා බං. ආච්චි අම්මා ඇතුලේ. ඔව් හැබැයි මේක වැහුවා කියලා වැඩකුත් නෑ. ඕකට එළියට එන්න පුළුවන් නේ. කොබම් මාටියා. අන්න ඒක පන කඩගෙන දුවනවා. මාටියෝ ඔහොම ඉඳපන්. උඹලා ඔක්ලි බකුල කරගනිලා මම යනෝ. දරුවෝ මයික පුතේ මම්මේ මේ දරුවනේ මොකද පුතේ ඔයාලා කෑගැව්වේ මොකද පුතේ ඔයාගේ කතාවට උනේ උගුල්ට අමාරුවක් වද අනේ ආච්චි අම්මා මොකද බං අපි දැන් කරන්නේ? මොනවා ගන්නද? ඉක්මනට යමන් සියවත් හොයාගෙන සියයට මේ ගැන කියමු. උඹ දන්නවද සියා කොහෙද ගියේ කියලා? දන්නේ නැහැ. කොයිකටත් ඔයන් යමුකෝ. අර සියත් එක්ක ඉන්න මාපලගේ ගෙදර ගියාවද දන්නේ නේ. ඒවා කියන්නත් බෑ හැබැයි ඉක්මනට යමුකෝ. එතකොට මාටියා අපි ඒකවත් හොයාගෙන ඉක්මනට යමු. මොකද ගුරුනාසේ උනේ කොහෙද එකපාරට උලගක් ආවේ? මං හිතන්නේ අද උලන්සර වැඩි වගේ. මුද්දට නම් කොච්චර කිව්වා ගණන් නෑනේ. මේ ආවේ නම් නිකක් උලගක් නෙවෙයි. මේ උඩ බලාගෙන ඉන්න නැතුව උන් ඔය මල්ලේ තියෙන මල් වර්ග හත ගනින් මෙයාට. මාටියෝ කොහෙටද බම් මේක තිව්වේ? අනේ මන්ද බම් මාටියෝ මේ යමකෝ අර පැත්තට ඒ පැත්තේ ටිකක් බලමු. ඔත්ත තමයි තපේ අවසානේ. කඩපගෙන බිඳගෙන දුවගෙන ආවා වගේ නෙවෙයි. කොහෙද කවුද මේ ඉන්නේ? සුපුනයෝ උඹට ඇහුණාද ඒක? මොකක්ද? සුපුනයෝ අනේ මාටියා නේද කෑ ගහන්නේ? අර පැත්තේ වගේ නේ කෑ ගහන්නේ. යමකෝ බලන්න. සුපුනයෝ මොකද? බුදුබෝ මේ පැත්තෙන් නේද බං කතා කරනවා ඇහුනේ? මේ පැත්තෙන් තමයි කතා කරනවා ඇහුනේ නම් ඒත් කෝ මේක පේන්නේ නැහනේ. මාටියෝ මම්මේ කොහෙද යකෝ යන්නේ? යන්නේ නෙවෙයි මෙම ගියොත් මැරෙන්න තමයි වෙන්නේ. අරක මගේ පස්සෙන් එනවා බං. මොකක්? ඔව් බං ඒක මං යන්න තැනට එනවා බං.
උඹ කිව්වා හරි බං. ඒ බං ඔන්න ආයෙත් උඹේ පස්සේ මතුණා. අම්මා මොකද ගුරුන් වහන්සේ මතුරුණ එක නතර කරේ? මට පේන විදියට නම් මේකත් හරියන්නේ නැති පාටක් තියෙන්නේ. ඇයි ගුරුන් වහන්සේ? මේකී අපෙන් පරිගන්න බලාගෙන ඉන්නේ. මොකද අපි ඒකව වලේ දාපු දවසේම වල හාරපු නිසා. ඒත් ඉතින් ඒකේ මැරිලානේ ගුරුන් වහන්සේ. ඒකිට පේනවයි. මිනිසෙක් මැරුණම දවස් 7ක් යනකම් මේ මැරුණු කෙනාගේ ආත්මය ගෙදර සොහොනේ වටේට සැරිසරනවා. එතකොට දැන් මේකින්නේ අපෙන් පරිගන්න බලාගෙන. දැන් ඉතින් අපි මොකද ගුරුන් වහන්සේ කරන්නේ? තව එක දෙයයි අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඒ මොකද ගුරුන් වහන්සේ? අපි ආයෙත් මේ වල හාරලා මේ පෙට්ටියත් එක්කම ගිනි තියන්න ඕන. එතකොටවත් හරියයිද ගුරුන් වහන්සේ? එතකොට නම් හරියනවා. හැබැයි ඒක කරනකම් අපිට පරිස්සමෙන් ඉන්න වෙනවා. ඉතින් අපි දැන් මේක කරමුකෝ ගුරුන් වහන්සේ. ඒක එහෙම ආවට ගියාට කරන්න බෑ බං. ඒක කරන්නත් වෙලාවක් තියෙනවා. අනේ අම්මා මගේ බෙල්ල මන්නම් හිටිය උඹට ගහපු විදියට උඹ එතනමයි කියලා. තෝ විතරක් මූසල කතා කියන්න එපා යකෝ. ගොඩක් රිදෙනවද බං? රිදෙනව නම් කමක් නෑ. වේදනාවත් එක්ක මාව පිච්චෙනවා වගේ බං. මේ අපි ඉක්මනට ජීයව හොයාගෙන යමන්. නැත්තම් ඕක මෙතනටත් එයි. ඉඳපන්කෝ ඕකට හොඳ වෑංකෝ අල්ලගන්න. මට මේ ගහපු විදියට නම් ඕකගේ කොන්ද කැඩෙන්නම දෙනවා මං. හරි හරි නැගිටපන්කෝ අපි ඉක්මනට යමු. මානේ මානේ ඕකා ගෙදර නැතුව ඇති බං. මොකද ඕකත් නිතරම ඉන්නේ සීයා එක්කනේ. කොහෙද බං එතකොට සීයා යන්නේ නැත්තේ? පොඩේ ඇයි බං? සීයා සෝහනේ ගියාවද? සෝනේ ඔව් බං. ඇයි උඹ එහෙම කිව්වේ? නෑ බං ඊයේ උකුල් නැතුණ වෙලෙත් සීයා ගියේ සෝහනටනේ. උඹ කියන්නේ අපි දැන් මේ රැවෙලා සෝනේ යමු කියලාද? ඔව් බං. ඒත් ගේම් බලමු බං. වෙන කරන්න දෙයක් නැහැනේ. උඹලට පිස්සුද බං මේ රැවෙලා සෝනේ යන්න? මේ උඹලා සීයා සෝනේ හිටියොත් නම් පුතෝ ඒ කියන්නේ සීයා මේ ගැන මොකක් හරි දන්නවා. අපි එනං ඉක්මනට යමුකෝ. බං අපි දැන් සෝනට යන්න ඕනිද? එහෙනම් අපි ගිහින් එනකන් උඹ මෙතනට වෙලා ඉන්නවද? බෑ යමන් මාත් එනවා. මේ බොක්කොම බඩු ටික ගත්තනේ. ඔව් ගුරුන් වහන්සේ. ගුරුන් වහන්සේ අන්න ගුරුන් වහන්සේලා ගෙදර හිටිය අර ළමයි ටික මේ පැත්තට එනවා. මොනවා? මේ ළමයි මොකද මේ රෑ මෙහෙ කරන්නේ? අර ඉන්නේ සීයලා. මං උඹලට කිව්වේ සෝනේ පැත්තේ ඇති කියලා. කොහෙද ළමයිනේ ඔයාලා මේ මහරේ යන්නේ? අපි මේ ආවේ සීයව හොයාගෙන සීයේ. ඒ මොකද ළමයෝ? අනේ සීයේ අපේ ඔක්කුන්ට මොකද්ද වෙලා සීයේ? ඇයි මොකද්ද වෙලා තියෙන්නේ? මං හිතන්නේ යකෙක් වෙයිලද කොහෙද සීයේ? මොනවා යකෙක්? අපි තියෙන බයටම ගෙයසෙන් එළියට ආවා සීයේ. එළියට ආවට පස්සේ ආච්චි අම්මා ආච්චියෙන් කෑ ගැව්වා. මොනවා? ඔව් සීයේ. ආච්චි අම්මට මොන වෙලාද දන්නෙත් නෑ. ඉක්මන් කළා යවල්ලකෝ. ආච්චි අම්මේ. බයේ පුතේ. මොකද උහෙට උනේ? අනේ මන්ද අර උකුන්ද කවුද කියන ළමයාට මොකෙක් හරි වෙයිලද කොහෙද? මොනවා? ළමයිනේ. දැන් ඒ ළමයා කොහෙද කියලා අපි දන්නේ නැහැ සීයේ. හිටපු ගමන් මතුවෙනවා ආයේ නැති වෙනවා. සුපුනයෝ මේ දුකාරිනවකෝ. අනේ ඒ උකුන්නේ දේ කතා කරන්නේ. ඔව් බං උකුන් තමයි ඒ කතා කරේ. නෑ බං ඔය නම් ඒක වෙන්න බෑ. යමුකෝ කවුද කියලා බලන්න. මේ ඉන්නේ මේ ළමයා? බං උකුන් මොකද බං උඹට උනේ? මොන වුණාද කියලා මන් දන්නේ නෑ. ළමයෝ ඔයාලා කිව්ව නේද දැන් මේ ළමයට යකෙක් වෙයිලා කියලා? වෙයිලා තමයි හිටියේ සීයේ. ඔය ඉන්නේ කොල්ලා හොඳට? මට නම් සුවර් නෑ මේක උකුම්මද කියලා. එහෙනම් දැන් කට්ටියම ගිහින් නිදා ගන්නකෝ. මොකද්ද වෙලා තියෙන්නේ කියලා මම බලන්නම්කෝ. සිරිදෝරිස් උරුන් වහන්සේ යමකෝ මගෙත් එක්ක දේවාලෙට. අම්මා මගේ ඔළුව. මොනවා මම මේ එළියේ නේද ඉන්නේ? මං කොහමද යකෝ එළියට ආවේ? මං ගේනේ හිටියේ. බං මොකද බං ඇත්තටම උඹට උනේ? මන් දන්නේ දන්නේ ඉඳපන්කෝ යමකෝ කාමරේට. දන්නේ නැති එක මං පෙන්නන්න.
ඇයි නෙවෙයි බලපන් මගේ බෙල්ල. තෝ ගහපු පාරට මගේ උගුරු දණ්ඩත් එක්ක හෙල්ලුණා. හරි යමන්කෝ දැන් කාමරේට. අඩේ මොකද බං? ඇරිලා එළිය පැත්තේ බලපන්කෝ කවුද ගෙට එන්නේ කියලා. මොනවා? එතකොට මේ ඉන්නේ කවුද? මේ කවුද? යකෝ මේ මමමයිනේ. අපට සිරි වෙනවා උක්කුල්ලා දෙන්නයි. කවුද බං එතකොට හරි එක? මම තමයි ඇත්ත උක්කුම්. නෑ බං මම තමයි ඇත්ත එක. ඕක කියන්නේ බොරු. නෑ උඹලට මාව අඳුරගන්න බැරිද? මම තමයි ඇත්ත උක්කුම්. සුපරෝ මේ උඹ හොරකට ගිහිල්ලා සිරියට එන්න කියපන්කෝ. කවුද බං එතකොට දැනින් ඇත්ත උක්කුම්? මම තමයි ඇත්ත උක්කුම්. ඇයි මාව අඳුරගන්න බැරිද? නෑ බං මම තමයි ඇත්ත එක. හරි එහෙනම් උඹ ඇත්ත එක නම් උඹ කියපන්කෝ උඹේ හොඳම යාළුවා කවුද කියලා. මගේ හොඳම යාළුවා උඹනේ. අඩේ මේ ඉන්නේ දෙක නෙවෙයි. ඔයක මම දෙක නෙවෙයි තමයි. බාවද මං වෙනකන් තමයි බලන් හිටියේ. අතමන් තොපි ඔක්කොමලව කම්බස් කරලා තාන දැනගනින්න. අත තමයි තොපේ අවසානේ. බට එහෙම ලේසියෙන් මගෙත් එක්ක හැප්පෙන්න බෑ බුලව්. මට කියපන් බල මොකද්ද මගේ ශරීරයට කලේ? අපි උඹගේ ශරීරයට මොකවත් කළේ නෑ බොල. අපිට කරදර නොකර මෙතනින් ඵලයක්. නැත්තම් මං තෝ පුතලා අලු කරලා දානවා දැනගනි. තොපේ මට මේ කරපු දෙයට මං තොපේ මේ පවුලම විනාශ කරනවා. තොපේ මම පණ පිටින් ඉන්න කාලෙත් මම මරන්න හැදුවම මතක නැද්ද? මොනවද බම් මේක මේ කියවන්නේ? කවුද බං දන්නේ? සීයා තමයි දන්නේ මම මොනවද කියවන්නේ කියලා. මොකක්ද සීයේ උනේ? ඔයාලගේ මේ යාළුවා වගේ ඇවිල්ලා තියෙන්නේ යක්ෂණියෙක්. යක්ෂණියෙක්? ඇයි සීයේ ඒක අපේ පස්සෙන් ඉන්නේ? ඒක ඔය ළමයිට වැඩක් නැහැනේ. මං ඒ ගැන බලා ගන්නම්කෝ. මොකද ඔය මේ එළියට වෙලා කරන්නේ? මම මේ ගෙදරට පොඩි ආරක්ෂාවක් කරනවා. ඔය වගේ වැඩ නොකර හිටියනම් මේ වගේ දේවල් වෙන්නේ නැහනේ. මං ඔහෙට කලින්ම කිව්වා. කොහෙද? ඔහෙ අහන එකක් ඇයි? හරි මං එකපාරක් කිව්වනේ මම මේ ගැන බලා ගන්නම්. බලාගන්න තමයි. කරන දෙයක් ඉක්මනට කොල්ල මේක ඉවරයක් කරනවා. මොනවා? මේ මං අර මතුරුපු නූල නේද? මේක කොහොමද අප්පා මෙතනට ආවේ? ආව පොඩ්ඩෙන් ඔක්කොම සුන් වෙලාවට මූගෙන් සීයව එක්කන් ආවේ. සිරාවටම මේ උඹලට හිතෙන්නේ නැද්ද? ඒව යක්ෂණී සීයයි අතරේ කලින් මොකක් හරි සම්බන්ධයක් තිබිලා තියෙනවා කියලා. යකෝ ඒකි පොඩි කෙල්ලෙක් සීයා හද්ද නාකියා තොට පිස්සුද? ගොනෝ මං කිව්වේ එහෙම දෙයක් නෙවෙයි. උඹට ඇහුනේ නැද්ද? ඒ වෙලේ ඒකි සීයාගෙන් ඇහුවා මොකද්ද මගේ ශරීරයට කළේ කියලා. ඒක නම් ඇත්ත බං මටත් ඒක ගැන සැකයි. සුවර් එකටම උඹලගේ සීයා ගුරුකමක් කරන්න ඒකිව පාවිච්චි කරන්න ඇති. ගුරුකමකට වෙන්න බෑ බං. මොකද ඒක ජීවත් වෙලා ඉන්න කාලෙන් සීයයි කිව්ව මරන්න හැදුවා කියලාත් ඒක කිව්වේ. එහෙනම් පුතෝ අනිවාර්යෙන්ම නිදානයක් ගොඩ ගන්න තමයි සීයා මේක කරන්න ඇත්තේ. නිදානයක්? ඇයි බං සමහර නිදන් ගන්නකොට පන පිටින්ම මිනිස්සු බිලි දෙනවනේ. ඒකට ඉතින් තුන්කුළු දොල්ද මොකද්ද වෙන්න ඕනිනේ බං. ඉතින් ඒකෙත් තුන්කුළු දොල් වෙන්න ඇති. මේක කියන එකත් ඇත්ත වෙන්න පුළුවන් නේ බං. ඕක දන්න ඉටිගෙඩිය. සීයා මොකක් හරි වෙන මගුලක් කරන්න ගිහින් අනා ගන්න ඇති. ඒකයි දැන් ඒකේ පස්සෙන් එන වැත්තේ. ඇයි ගුරුන් වහන්සේ මට එන්න කියලා පයින්ඩයක් එව්වේ? මේ අපි අදම මේ වැඩේ ඉවරයක් කරන්න ඕනි. මං කලින්ම ගුරුන් වහන්සේට කිව්වනේ කොහෙද ගුරුන් වහන්සේමනේ පස්ස ගැහුවේ. මම පස්ස ගැහුවේ මේවා එසේ මෙසේ වැඩ නෙවෙයි නිසා බං. මේවා කරන්න අපිට හිතන වෙලාවට බෑ. ඒකටත් වෙලාවක් කලාවක් තියෙනවා. ඒ කියන්නේ අද දේ වෙලාව. නෑ බං අපි තවත් මේක ගැන බලාගෙන හිටියොත් ඔය යක්ෂණී අපි දෙන්නවත් මල්ලා දානවා ඒක සුවර්. එහෙනම් දැන් මගේ මේක ඉවරයක් කරමුකෝ ගුරුන් වහන්සේ. දැන් කොහේ කරන්නද මං? තාම උදේ අපිට කරන දෙයක් කරන්න වෙන්නේ රැට. මොකද අපි සෝනේ ඉන්නවා මිනිස්සු දැක්කොත් එහෙම අනිවාර්යෙන් සැක හිතනවා. එතකොට කීයටද ගුරුන් වහන්සේ මේක කරන්න පටන් ගන්නෙ? අපි මිනිස්සු ඔක්කොම නිදා ගන්න වෙලාවක් බලලා යමු. කොහොමද 11න් පස්සේ වගේ වෙයි. හරි ගුරුන් වහන්සේ.
හැබැයි පුතෝ ඔබට තනියෙන් තමයි බල හාරන්න වෙන්නේ. ඒක නම් කමක් නෑ ගුරුන් වහන්සේ. මේක ඉවරයක් වෙනවනම්. මෙහෙ ආවත් හරි අද තමයි සීයාගේ දේවාලෙට ආවේ. උඹලගේ සීයා ඒ කාලේ ඉඳන් මේ වගේ වැඩද බං කරන්නේ? ඔව් බං මන් දන්න කාලේ ඉඳන් සීයා මේව තමයි කරේ. ආ බං ඉතින් මේවා කළා හොඳට සල්ලි එම හොයන්න පුළුවන්ද බං? යකෝ මේ වගේ සල්ලි හොයනව නෙවෙයි සල්ලි මවනවා. අඩේ සල්ලි මවන්නත් පුළුවන්ද බං? සල්ලි මවනවා කියන්නේ දේවාල වලින් සල්ලි සෑහෙන හොයන්න පුළුවන් කියන එක බං. ඒ කියන්නේ දේවාලයක් දාගත්ත කියන්නේ සල්ලි තමයි නේ. මේ කොබන් සීයා. ඔය කොහේ හරි යන්නේ නැති බං. අඩේ මේ තියෙන්නේ මගේ බෑග් එක ගැට ගහලා තිබ්බ නූල. මුදලාලි මට තව බනිස් එකක් දෙන්නකෝ. පට්ට බඩගිනී අප්පා. ඊයේ රෑ තව පොඩ්ඩෙන් අපි ඔක්කොම කම්මුතු සිරිදෝරිසෝ. ඒ ගුරුන් වහන්සේ මට උඹට කියන්න බැරි වුණානේ. මොකද්ද ගුරුන් වහන්සේ? අර යක්ෂණී අපේ ළමයෙක්ගේ වෙසෙන් ඇවිල්ලා අපිව මරන්න ලෑස්ති වුණා. නෑ නෑ නෙවෙයි බොල ඔව්. වෙලාවට කොහොම හරි බේරුණා. නැත්තම් එම ඉවරටම ඉවරයි. අදින් පස්සෙවත් මේක ඉවරයක් වුණොත් හොඳයි. නැත්තම් මොන මගුලක් වෙයිද කවුද? මොනාද බං බොය කරන්නේ? මේ බෑග් එකේ පටියකට ගහනවා බං. ඔන්නෝක විසිකලා අලුත් එකක් ගනින්කෝ බං. අලුත් එකක් ගන්න නම් උඹ සල්ලි දියන්කෝ. ඇයි සීයා අපිට කතා කරේ? මම මේ කතා කරේ ඔයාලට පොඩි වැඩක් බාර දෙන්න. වැඩක්? හ්ම්. ඒ මොකද්ද සීයේ? මං අද රැට පොඩි ගමනක් යනවා. මං ගිහින් එනකන් මෙන්න මේ මේස උඩ තියෙන පහන නිවෙන්න දෙන්නේ නැතුව බලා ගන්න ඕනි. ඉතින් සීයේ නිවෙන්න මේක පත්තු කරන්න එපා. තාම පත්තු කළා නැහනේ. නෑ මං දැම්ම යන්නේ නෑ. මං යන්නේ රැට. කොහෙද සීයේ යන්නේ? ඔයා අපේ පස්සෙන් එන යක්ෂණීව නැති කළා දාන්න යන්නේ දරුවෝ. අම්මෝ ඒක නම් ලොකු දෙයක්. නැත්තම් රැට බුදියන්නත් බයයි. මං එන යද්දි ඔය ළමයිට කියන්නම්කෝ. සිරිදෝරිසෝ දේවාලය ඇතුලේ මල් වට්ටියක් තිබ්බා. ඒකත් ගත්තද? ඒක නම් ගත්තේ නෑ ගුරුන් වහන්සේ. ඒකත් අරගෙන යන්න ලෑස්ති වෙයන්කෝ. සීයේ? ළමයිනේ උන්න මං ඇතුලේ පහනක් පත්තු කරලා තියෙන්නේ. අපි ගිහින් එනකන් ඒක නිවෙන්න දෙන්නේ නැතුව බලා ගන්න ඕනි හරිද? හරි සීයේ. ගුරුන් වහන්සේ ගත්තා. එහෙනම් යමුකෝ. දැන් ඉතින් සීයලා එනකම් මේක බලාගන්න එපේ. ඔන්න ඕකට තෙල් ටිකක් වැඩියෙන් දාලා අපි නිදාගමු බං. පිස්සුද බං උඹට? අපේ කරුමේටවත් මේක නෙවුනොත් ඔක්කොම හබක්. පහනක් නිවෙන්නේ තෙල් ඉවරුනම විතරයි බං. ඔන්න ඕකට තෙල් ටිකක් වැඩිපුර දාලා නිදාගමු. පිස්සුද බං? හදිසියවත් හුලඟක් එම ඇවිල්ලා නිවිලා ගියොත් එම ඔක්කොම ඉවරයි. මේකට ඕක තේරුම් කරලා දෙනවට වැඩිය හොඳයි නිකන් ඉන්න එක බං. මේ ඕක ඉක්මනට හාරන්. හරි ගුරුන් වහන්සේ තව පොඩ්ඩයි තියෙන්නේ. මේ දැන් නම් නිදිමතයි බං. මටත් බං. ඒක තමයි මං උඹලට කිව්වේ. තෙල් ටිකක් වැඩිපුර දාලා නිදාගමු කියලා. මේ අපි මෙහෙම කරමුද? මොකද්ද? අපි එක එක මාරුවෙන් මාරුවට නිදාගමු. එතකොට අවුලක් නැහැනේ. ඒක නම් හොඳයි තමයි. එහෙනම් ඉතින් එහෙම කරමු. පාරම්පරා මොකක්ද ඔය කරන හතන්න පොළව? මල මොගුලයි මේ අර යක්ෂණී නේද? කනවත්තපන් යකෝ. කනවත්තපන්. ගුරුන් වහන්සේ කලබල නොවී බය වෙන්න නැතුව ඉඳාන්කෝ. මොකට උතනින් හෙලවෙන්නවත් බෑ දැන්. යකෝ මේක ගොරවනවා නෙමෙයි හරියට නිකන් ලීරනවා වගේ. ඒ මාරියෝ මාරියෝ මොකද බං? නැගිටපන් දැන් උඹේ වාරේ. හරි තා පොඩ්ඩක් නිදා ගන්නම්කෝ බං. මේ මගේ මොකොත් තාගන්න නැතුව නැගිටපන්. මේ ඕක නිවෙන්නේ දෙන්න නැතුව බලාගනින් හරි. පිස්සුවේම කෙරෙන්න බා හොදේ. හරි උඹ නිදාගනින්කෝ මම බලා ගන්න. ඕක නවත්තපන්. ගුරුන් වහන්සේ මේ ඉක්මන් කරලා ඔය පෙට්ටියට ලාම්පු තෙල් ටිකක් යන්න. මේක මොකක් හරි කරොත් එහෙම ඔබ බය වෙන්න එපා. මොකට උතනින් හෙල්ලෙන්නවත් බෑ. ඉක්මන් කරන්න.
මේක නම් හරියන්නේ පට්ට නිදිමතක්නේ තියෙන්නේ අප්පා. ඔන්න ඒ තේ ටිකක් වැඩිපුර දාලා මෙතනින්ම ඇලවෙනවා. සිරිදෝරිසෝ ගුරුන් වහන්සේ මං අර ගන්න කිව්ව මල්වට්ටිය ඇති නූල අන්න ඒක මෙහාට ගනින්කෝ. ගුරුන් වහන්සේ මේකේ නූලක් නැහැනේ. උඩට බලපන් සුදු පාට නූලක් ඇති. ගුරුන් වහන්සේ මේකේ නූලක් නැහැ. මොනවා නූලක් නැහැ? ඌ අතුරුදා නේද? මොනවද දිලුවේ කුරුත් මේක ගියේ. දරුවෝ අඩේ මොකද බං? අන්න ඔබලගේ ආච්චි අම්මා කතා කරනවා. අඩේ මොකද බං? පහන නිවිලා යකෝ. මොකක් පහන නිවිලා මොල් හත්තිලවයි. මොකක්ද යකෝ උඹේ කරේ? පහන බැලුවේ නැද්ද? බලාගෙන තමයි බං හිටියේ. බලාගෙන හිටිය කොහොමද යකෝ ඔක නිවුනේ? මට නිදිමත වැඩි වුණා බං. ඉතින් මං තේ ටිකක් වැඩිපුර දාලා පොඩ්ඩක් මෙතනින් ඇලවුණා. හරිනේ ඔය කරලා තියෙන්නේ. ළමයෝ අනේ ආච්චි අම්මේ මොකද මේ? දැන් ඔබලට මාව නතර කරන්න බෑයකෝ. අඩේ ඒ පාරාචම්මට ඒ අච්චනේ වැහිලාද කොහෙද බං? කොහෙද නෙවෙයි බං වැහිලා තමයි. එනත්තම් පලාගනින් බලට වෙනදී. සිරිදෝරිසෝ ගුරුන් වහන්සේ ඉක්මන් කරලා ওই පෙට්ටියට ගිනි තියපන්. එපා මොකක්ද බං ඒ උනේ? අනේ මන්ද බං සිය වැඩේ කරවද දන්නේ. අම්බෝ ඇතියන්තන් ඒ කරදරෙත් ඉවර වුණා. ඉවර වුණා නෙවෙයි වෙලාවට අරසියා හොඳට ගුරුකන් දන්නේ. නැත්තම් තෝ කරපු වැඩේ නිසා අපි ඔක්කොම ඉවරයි. සිරාවටම වෙලාවට එක කොහමරි සිය නවත්තලා දැම්මේ. නැත්තම් අපි ටික ඉවරටම ඉවරයි. දැන් හිනාවයන් මොන හරි වුණා නම් බලාගන්න තිබ්බා. අම්මා මොකද බං? මොකද? උඹ මට ගහපු එකේ රගේ තමයි මේ. උඹට මම